කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් මොකද්ද මේ බදු සඳහා වාසික තැනැත්තා නැත්නම් නිර්වාසික තැනැත්තා කියන්නේ කියලා. ටැක්ස් රෙසිඩෙන්සි ප්‍රින්සිපල් එකෙන් තීරණය කරනවා යම් පුද්ගලයෙක්ගේ ලෝකව්‍යාප්ත ආදායමෙන් එයා බදු ගෙවිය යුත්තේ කුමන රටටද කියලා. ශ්‍රී ලංකාවේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ වාසික තැනැත්තා කියන එක නිර්වචනය කරලා තියෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාව දැනට විවිධ රටවල් සමග දිත්ත බදු කරන ගිවිසුම් සහ අන්‍යෝන්‍ය පරිපාලන සහාය ගිවිසුම් අත්සන් කරලත් තියෙනවා. දැනට මේ වගේ ගිවිසුම් 44ක් පමණ අත්සන් කරලා තියෙනවා. ඒවායේ විස්තරාත්මකව බදු අය කරන අයිතිය තියෙන මොන රටටද කියලා එකක වෙලා තියෙනවා. අපි මේ බදු සඳහා වාසික තැනැත්තා කියන එක සලකා බලද්දී මෙතනදී මූලික කරුණ වෙන්නේ දේශීය ආදායම් පනතේ සෙක්ෂන් 4 එකට අනුව පුද්ගලයෙක්ගේ ඇසෙසිබල් ඉන්කම් එක එහෙම නැත්නම් තක්සේරු කළ හැකි ආදායම ගණනය කරද්දී එයා රෙසිඩන්ට් පර්සන් කෙනෙක් නම් එහෙම නැත්නම් වාසික තැනැත්තෙක් නම් එයාගේ අදාළ වර්ෂය සඳහා සේවානුයුක්තික ආදායම, ව්‍යාපාරික ආදායම, ආයෝජන ආදායම හෝ වෙනත් ආදායම් එම ආදායමේ සෝස් එක එහෙම නැත්නම් මූලාශ්‍රය කොතනකවත් ඒ තක්සේරු කළ හැකි ආදායමට ඇතුළත් කරනවා. ඒ කියන්නේ අදාළ පුද්ගලයා රෙසිඩන්ට් පර්සන් කෙනෙක් නම් එම ආදායමේ මූලාශ්‍රය මොන රටකින් නුවත් ඒ ශ්‍රී ලංකාවේ එම පුද්ගලයාගේ තක්සේරු කළ හැකි ආදායමට ඇතුළත් වෙනවා. එයා නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් නම් එම නැත්නම් නිර්වාසික තැනැත්තෙක් නම් අදාළ බදු වර්ෂය සඳහා සේවානුයුක්තියෙන්, ව්‍යාපාර ආදායමෙන්, ආයෝජන ආදායමෙන් එහෙම නැත්නම් වෙනත් ප්‍රභවයකින් ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයකින් උද්ගත වන තාක් දුරට නැත්නම් උපයන තාක් දුරට ආදායම් ප්‍රමාණය දක්වා පමණයි තක්සේරු කළ හැකි ආදායමට ඇතුළත් කරන්නේ. මේක දේශීය ආදායම් පනතේ සඳහන් වෙනවා to the extent that the income arises so is derived from a source in Sri Lanka කියලා. එතකොට අදාළ නිර්වාසික තැනැත්තාගේ ආදායම ඇති උනේ වෙනත් රටක මූලාශ්‍රයකින් නම් එම ආදායම ලංකාවේ ටැක්ස් ලයබල් වෙන්නේ නැහැ. මේ විදිහට ශ්‍රී ලංකාවේ තුල මූලාශ්‍රයක් පවතින ආදායම ලිස්ට් එකක් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 73 වෙනි සෙක්ෂන් එකේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා. මෙතෙන්ට අපි තව පොඩි දෙයක් එකතු කරගමු. අපි මෙතන කතා කළේ ඇසෙසිබල් ඉන්කම් එක එහෙම නැත්නම් තක්සේරු කළ හැකි ආදායම ගැන. මේ තක්සේරු කළ හැකි ආදායමෙන් අදාළ වර්ෂය සඳහා දේශීය ආදායම් පනතේ 52 වෙනි සෙක්ෂන් එකේ qualifying payment and relief සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන අඩු කරාට පස්සේ එන අගය තමයි බදු අය කළ හැකි ආදායම ලෙස සැලකන්නේ. හරි. එතකොට වාසික තැනැත්තෙක් නම් අදාළ ආදායම් මූලාශ්‍රය කොතනකවත් ලංකාව තුල තක්සේරු කළ හැකි ආදායමට ඇතුළත් වෙනවා. එයා නිර්වාසික තැනැත්තෙක් නම් ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයකින් උද්ගත වෙච්ච එහෙම නැත්නම් උපයන තාක් දුරට අදාළ ආදායම් තමා තක්සේරු කළ හැකි ආදායමට ඇතුළත් කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේ වාසික තැනැත්තා නිර්වාසික තැනැත්තා තීරණය කරන්න කියලා. යම් පුද්ගලයෙක් යම් වර්ෂයක් සඳහා ශ්‍රී ලංකාවේ බදු වාසික තැනැත්තෙක් වෙන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. පළවෙනි එක එයා ශ්‍රී ලංකාවේ වාසය කරයි නම් දේශීය ආදායම් පනතේ මේ රිසයිඩ් කියන එක එහෙම නැත්නම් වාසය කරනවා කියන එක සම්බන්ධ පැහැදිලි නිර්වචනයක් නැහැ. අපට එතනදී සාමාන්‍ය තේරුම තමයි ගන්න වෙන්නේ. ඒ අනුව යම් පුද්ගලයෙක් ශ්‍රී ලංකාව තුළ ස්ථිරව හෝ දිගු කාලයක් රැඳී ඉන්නවා නම් ඔහු බදු සඳහා වාසික තැනැත්තෙක් වෙන්න පුළුවන්. එතනින් අදහස් වෙන්නේ తాවකාලිකව නෙවෙයි කියන එක. මේට එයාගේ ස්ථිර නිවස තියෙන්නේ කොහෙද? ෆැමිලි එක ඉන්නේ කොහෙද? ආර්ථික හා සමාජ සම්බන්ධතා තියෙන ස්ථානය, පුද්ගල දේපල ලංකාවේ තිබීම, එයා කොච්චර කාලයක් ලංකාවේ ඉන්නවද පැමිණි වාර ගන්න වගේ කාරණාත් බලපානවා. මේකට කියන ක්වොලිටේටිව් ටෙස්ට් එක කියලා. එහෙම නැත්නම් ගුණාත්මක පරීක්ෂණය. දෙවෙනි ක්‍රමය තමයි එම වර්ෂය තුල ශ්‍රී ලංකාවේ කායිකව සිටීනම් සහ කායිකව සිටීමේ කාල සීමාවේ හෝ කාල සීමාවල එකතුව එම වර්ෂය තුල ආරම්භ වන හෝ අවසන් වන යම් මාස 12ක කාල පරිච්ඡේදයක් තුලදී දින 183 හෝ ඊට වැඩි ගණනක් වෙනවා. මෙතනදී කාල සීමාවල එකතුව කීවේ එයා වරින් වර ලංකාවේ ඉඳලා තියෙන්නත් පුළුවන්. මෙතනින් කියන්නේ අදාළ තක්සේරු වර්ෂය තුලදී දින 183ක් හෝ ඊට වැඩියෙන් සිටීම පමණක් නෙමෙයි. උදාහරණයක් විදිහට අපි 2024-25 බදු වර්ෂය සලකලා බලමු. ඒ කියන්නේ 2024 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 2025 මාර්තු 31 වෙනකන් කාලය. දැන් මෙතනදී යම් පුද්ගලයෙක් 2024-25 බදු වර්ෂයේ
අප්‍රේල් සහ මැයි විතරයි ලංකාවේ හිටියේ කියලා හිතමු. ඒ කියන්නේ එයා 2024-25 බදු වර්ෂයේ ලංකාවේ ඉඳලා තියෙන්නේ දවස් 61යි. ඊට පස්සේ මෙයා ලංකාවේ ඉඳලා නැහැ. නමුත් මෙයා 2023 ජූනි මාසයේ ඉඳලා 2024 මාර්තු 31 දක්වා කාලය තුල ලංකාවේ දින 122ක් හෝ ඊට වැඩියෙන් ඉඳලා නම් 2024-25 වර්ෂයේ හිටියේ දින 61 වුණත් 2024-25න් අවසන් වන මාස 12ක කාලයක් ඇතුළත දින 183ක් ඉඳලා නිසා 2024-25 බදු වර්ෂය සඳහාත් වාසික තැනැත්තෙක් වෙනවා. ඒ වගේම මෙයා මෙතනදී 2023-24 බදු වර්ෂය සඳහාත් වාසික තැනැත්තෙක්. තවත් උදාහරණයක් ගත්තොත් යම් පුද්ගලයා 2024-25 බදු වර්ෂයෙන් පටන්ගෙන 2025-26 බදු වර්ෂය තුලදී අවසන් වන මාස 12 කාල පරිච්ඡේදයක් තුල ලංකාව තුල දින 183ක් හෝ ඊට වැඩි ගණනක් හිටියනම් ලංකාවේ බදු සඳහා 2024-25 බදු වර්ෂය සඳහාත් වාසික තැනැත්තෙක් වෙනවා. මේකට කියන ක්වොන්ටිටේටිව් ටෙස්ට් එක කියලා. එහෙම නැත්නම් ප්‍රමාණාත්මක පරීක්ෂණය කියලා. තුන්වෙනි ක්‍රමය එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු හෝ නිලධාරියෙකු වේ නම් සහ එම පුද්ගලයාගේ කලත්‍රයා එම වර්ෂය තුල විදේශගතව ඇතනම්. හතරවෙනි ක්‍රමය යම් පුද්ගලයෙක් වෙළඳ නැව් පනත යටතේ ශ්‍රී ලංකාවේ නෞකාවක සේවයේ නියුක්තව සිටින්නේ නම් ඔහු එසේ සේවයේ නියුතු කාලය තුල එම පුද්ගලයා එම තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙක් වෙනවා. අපි මෙතනදී බැලුවේ පුද්ගලයන් සඳහා. එතකොට අපි හවුල් ව්‍යාපාරයක් සඳහා ගත්තොත් එම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ පිහිටවන ලද එකක් නම් එහෙම නැත්නම් යම් තක්සේරු වර්ෂයක් තුළ යම් අවස්ථාවක ව්‍යාපාරයේ කළමනාකරණය සහ පාලනය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා නම් ඒ හවුල් ව්‍යාපාරයේ ඒ තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසිකයෙක් වෙනවා. ට්‍රස්ට් එකක් ගත්තොත් එහෙම නැත්නම් බාරයක් නම් ඒ ශ්‍රී ලංකාවේ පිහිටුවපු එකක් නම් එහෙම නැත්නම් තක්සේරු වර්ෂයේ යම් අවස්ථාවක එම බාරයේ බාරකරුවෙකු ශ්‍රී ලංකාව තුළ වාසික පුද්ගලයෙකු වෙනවා නම් එහෙම නැත්නම් තක්සේරු වර්ෂයේ යම් අවස්ථාවක ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තෙක් තනිවම හෝ වෙනත් තැනැත්තන් සමග එක්ව නැත්නම් ඍජුවම හෝ එකක් හෝ එකකට වැඩි අතරමැදි ආයතන මගින් එම බාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තීරණ මෙහෙවන්නේ නම් හෝ මෙහෙවිය හැකි නම් එම බාරයත් එම තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසිකයෙක් වෙනවා. යම් සමාගමක් නම් ඒ ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සංස්ථාගත කර හෝ පිහිටුවා ඇතනම් එහෙම නැත්නම් ඒ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇතනම් හෝ එහි ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇතනම් එහෙමත් නැත්නම් තක්සේරු වර්ෂයේ යම් අවස්ථාවකදී එම සමාගමේ කටයුතු කළමනාකරණය සහ පාලනය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇතනම් එම සමාගම එම තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තෙක් වෙනවා. යම් පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටක බදු වාසිකයෙක් නම් ඒ රටවල් දෙක අතර දිත්ත බදු කරන ගිවිසුම් තියෙනවා නම් දිත්ත බදු ගිවිසුම් මගින් ඔහු බදු ගෙවිය යුතු රට තීරණය කරනවා. මෙතනදී ඔහුගේ ස්ථීර නිවස කොහෙද තියෙන්නේ? ඔහුගේ සමාජ හා ආර්ථික සමතුලිතතාව වැඩියෙන්ම තියෙන රට කුමක්ද? වැඩිම කාලයක් රැඳී සිටි රට කුමක්ද වගේ කාරණා සලකලා බලනවා අදාළ දිත්ත බදු ගිවිසුම අනුව. මෙතනදී ඔබට පේනවා ඇති ඔබේ බදු නේවාසිකත්වයේ තේරුම් ගැනීමේ වැදගත්කම. එමගින් දිත්ත බදු අවහිර කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ බදු නීති වලට අනුකූලව ඔබේ බදු ගුණ පවත්වා ගැනීමටත් උපකාර වෙනවා. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.